ඉන්නේ ආරේ ක්‍රියේටිව් බ්ලොග් channel එක subscribe කරන්න. සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ඉතින් අදත් ආරේ ක්‍රියේටිව් බ්ලොග් channel එකෙන් ලස්සන වැඩක් කරන්න හදන්නේ. ඉතින් මේ දවස්වල හැමදාම වගේ අපේ වැඩේ වතුර ගොඩක් පිල්ල තියෙනවා. ඉතින් අපි පාරුවක් හදන්න හදන්නේ. ඉතින් ඉතින් කතා නැතුව අපි බලමු කොහොමද අපේ පාරුව අද හදන්නේ කියලා. ඉතින් කතා නැතුව යන් පාරුව හදන තැනට. Ayo. Tutai. බලමු අපි වැඩේ කොහොම වෙයිද කියලා. පිනාලි ආව. ලොකු යවක් තියෙන්නේ. එනා කොහොමද මේක හදන්නේ කියලා බලමු. තෙල් කොට්ටිය නම් ගෙනාවා අපි මෙතෙන්ට. ඉතින් වැඩේ පටන් ගන්න තියෙන්නේ. channel එක subscribe කරන්න. ඔන්න යාළුවනේ ඉතින් අපි වැඩේ පටන් ගන්නයි යන්නේ. පේන ඇති. තෙල් කොට්ටිය ටික අපි වර්ධක ඔක්කොම සපයගෙන තියෙන්නේ. අපි ඉන්න ටීම් එකේ මේතාව විතර ඉංජිනේරු දෙන්න. මම සයිට් සපෝට් එකක් දෙන්න. Here I come. Here I come. බලමු අපි මේ වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ. වැඩේ කරගෙන යන්න හදන්නේ. බලන්න ඉන්න කොහොමද හදන්නේ කියලා. එහෙනම් එන්න බලන්න හදන්නේ. ඉහළ කොට දෙකක් දෙපැත්තට දාලා හරිද මේ දෙක දාමු දෙපැත්තට යාර් දෙක දෙපැත්තට දාමු හරිද මේකන්න සෙට් කරලා අරගෙන වදින්න එහෙනම් මේ කලර දාලා ඔන්න ඉතින් යාළුවනේ අපි පාරුව හදන වැඩේ පටන් ගත්තා. ඉතින් අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අපි ලං කරගත්තා මුලින්ම. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට තමයි පාරුව හදන වැඩේ කරගෙන යන්නේ ඉස්සරහට. ඒ නිසා කොහොමද අපේ පාරුව හැදෙන්නේ කියලා බලන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න ඉන්න. අපි මේකේ අනිවාර්යෙන් වැව වටේ රවුමක් යනවා. කැපුවා පෙනෑරි වැඩ යනවා දැන්. අර ලී ගන්නකො. අර පොඩි ලී. ඉතින් යාළුවනේ ඔය කටට පේනවා ඇති මට සබ් එකට ඉන්න මගේ පුංචි ඉංජිනේරෝ දෙන්න මට සුපිරියටම උදව් කරනවා මේ වැඩේ සාර්ථකව කරගන්න. ඉතින් බලමු අපි තුන් දෙනාට එකතු වෙලා කොච්චර සාර්ථක විදිහට අපේ නිර්මාණය කරලා ඉවර කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් එහෙනම් බලමු කොහොමද අපි මේක ඉස්සරහට හදන්නේ කියලා. ඒ වගේම මතක් කරනවා ආර්ය ක්‍රියේටිව් බ්ලොග් channel එකේ ක්‍රියේටිව් නිර්මාණ එක්ස්පෙරිමන්ට් වගේ දේවල් තමයි අපේ channel එකේ කරන්නේ. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන වීඩියෝත් බලන්න අනිවාර්යෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු කොහොමද අපේ පාරුව හැදෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයට අපි දැන් ගණ්ඩයි හදන්නේ. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. guys මේක තමයි වඳින්නේ අපි. හරිද? ඉර කරලා බටින්න. बैलेंस කරලා හදන්න ඕන නැත්නම් මේක යට යනවා. මේක තමයි හදන්නේ. අපි අපේ සැකිල්ල ටික හදාන ඉවරයි. අපි දැන් පොඩක් වතුරට දාලා ලේසි. එතකොට වතුරට දාලා අපි හදාගමුනේ. අලු ගන්න. ඉතින් යාළුවනේ අපිට පේනවා ඇති අපි මේ විදිහට තමයි අපේ කෙසෙල් කොට වලින් හදන පාරුව හැදෙන්නේ. ඉතින්
ලස්සනට අපි හදනවා. බලමු අපිට තව කොච්චරලා යයිද අපේ නිර්මාණය ඉවර කරගන්න කියලා. ඉතින් මේකේ අපි 3 දෙනාම යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමු අපිට යන්න පුළුවන් වෙයිද කියලා. හරියට දුරින් තියෙන එතනින් කපලා දාමු. කේල් කොට ටික වැඩි ටික. අනිත් පොඩි ටික ගමුනේ. පොඩි ටික ගමුනේ. බරගේ. ඔයාලෝනේ ඉතින් ඔය කටටත් පුළුවන් වීඩියෝ එක ස්කිප් නොකර බැලුවොත් මේ විදිහෙම පාරුවක් ඔය කටටත් හදාගන්න. ඉතින් මම කිසිම දෙයක් අහංගන්නේ නැතුව පැහැදිලි කරලා හදන විදිහ තමයි මේ කියලා දෙන්නේ. ඉතින් ඔය කටටත් පුළුවන් ඔය කටටත් කැමති නම් මේ වගේ පාරුවක් හදින්න. ඉතින් ඔය කටට පුළුවන් කැසල් කොට ටිකක් හොයාගෙන මේ විදිහට මම හදන විදිහටම හදාගන්න. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒ නිසා ඉතින් ඔය කටටත් පුළුවන් එතකොට මේ වගේ ලස්සන පාරුවක් පැදලා පුංචි විනෝදයක් විඳින්න. ඉතින් බලමු කොහොමද අපි මේ පාරුව හදන්නේ කියලා. යඩේ. නැත්තම් කොට ටික යන නිසා දැන් ඇති ඉර කරලා බඳිනවා කොට ටික. ඉර කරලා බඳිනවා guys. කොට ටික නැත්තම් කොට ටික යන නිසා පැහැදිලි ඇති. නැව් ගැටේ ගහන්නේ. බලන්න මේ මෙයා නැව් ගැටේ ගහලා. Oh my god. හරි guys මේ පැත්ත හරි. ඊට පස්සේ මේ පැත්ත බඳිමු. ඉතින් ඔය කට්ටිය දන්නවා යාළුවනේ. ඉතින් මගේ channel එකකින් මම ඔය කට්ටියටත් හදන්න පුළුවන් වෙන්න තමයි මේ මම කරන නිර්මාණ හැම එකක්ම කරලා තින්නේ. ඒ නිසා බය වෙන්න එපා. ඔය කට්ටියටත් පුළුවන් මේ වීඩියෝ එක හරියට බැලුවොත් ඔයාලටත් මේ විදිහේ මේක නිර්මාණයක් කරගන්න. ඒ වගේම මම දාලා තියෙන අනිත් වීඩියෝත් එහෙම තමයි. ඉතින් ඔයාලට කරන්න පහසු වෙන්න තමයි මම හැම වීඩියෝ එකක්ම හදලා තියෙන්නේ. අපේ පොඩිය. nice. යන්න. Oh guys පේන්නේ නැති අපි හදපු පාරුව මේ විදිහට හදලා තියෙන්නේ දැන්. Oh my god. ඒ වගේම මම දන්නවා ඔයාලා මගේ වීඩියෝ බලලා ගොඩක් අය එක එක නිර්මාණ කරනවා. ඉතින් එහෙම නිර්මාණ කරන අය ඉන්නවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා ගැනත් අපිට ඉස්සරහට කියන්න පුළුවන්. ඒ නිසා ඔයාලත් මොකක් හරි අලුතෙන් නිර්මාණයක් කරනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයා ගැනත් අපි ඉස්සරහට වීඩියෝ වලදී කතා කරනවා. ඒ නිසා අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් අපි හදපු පාරුවේ අපි 3 දෙනාම නැගලා මේ විදිහට තමයි වැව මැදට අපි යාත්‍රා කරේ. ඉතින් පේනවා ඇති ටිකක් අවදානම් වැඩක් පුංචි දෙන්නෙක් දාගෙන යන්නේ මම. ඉතින් අවුලක් නැහැ මේ දෙන්නටම පීනන්න පුළුවන් ටිකක් හොඳට. ඉතින් මම පේනවා ඇති වැව මැදට මෙන්න මේ විදිහට අපේ පාරුව අරන් යනවා. ඉතින් කොඩියකුත් අපි ගැහුවා. කොඩියේ නිසා පොඩ්ඩක් අමාරුයි පාරුව පදින්න. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි අපේ වැඩේ සාර්ථකයි. ඉතින් අපේ මේ වගේ සාර්ථක වීඩියෝ මම අත්හදා බලලා තමයි ඔය කට්ටියට කියන්නේ. ඒ නිසා අපේ channel එකෙන් දාන ඉස්සරහට දාන වීඩියෝත් බලන්න අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම තවත් ඔයාගේ යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම බලමු අපි වැව මැදදී අපිට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා. ඉතින් ඒ නිසා දිගටම තාම වීඩියෝ එක ඉවර නැහැ. වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න. guys පේන්නේ නැති කෝට්ටේ ප්‍රමාණයට යට බලන්න. බලන්න කෝට්ට ගෙනින් දාලා තියෙන්නේ මේ. පේන්නේ නැති අපි යට තැනක ඉන්නේ ගොඩක්. අපි වැව මැදට වගේ ඇවිල්ලා ඉන්නේ දැන්. අපේ පාරුව සාර්ථකයි. ඉතින් අපිට කෙහෙල් කොට ගියා 2 4 6යි 8යි 10ක් තියෙනවා කෙහෙල් කොට. කෙහෙල් කොට 10කින් අපි හදපු පාරුව තමයි මේ. ඉතින් ඔය කට්ටියට පේන්නේ නැති අපේ වැව තමයි මේ තියෙන්නේ. මම පොඩ්ඩක් කරකලා පෙන්නන්න වැව. දැන් අපි ගැඹුරු අපි කෙහෙල් කොට පාරුවේ තමයි ඉන්නේ. මම හිටගෙන තමයි ඉන්නේ. ඔන්න ඉතින් යාළුවනේ අපි වැව මැද ඉඳලා මෙන්න මේ විදියට නැවත ගොඩ බිමට එන්නයි හදන්නේ. ඉතින් අපි පාවිච්චි කරනවා පුංචි
උපක්‍රමයක්. ඉතින් හුළඟේ ආධාරයෙන් අපි ගොඩබිම් පැත්තට එන්න හදන්නේ. අපි අපේ පාරුවේ දාලා තිබුණ කොඩිය මෙන්න මේ විදිහටම රුවලක් විදිහට අල්ල ගන්නවා. ඔය කටට පේන ඇති. එතකොට හුළඟේ බලෙන් අපි ගොඩබිම පැත්තට එන විදිහ. ඉතින් මේ වගේ ක්‍රියේටිව් නිර්මාණ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. මොකද ගන්න ඕනේ? RAT YouTube channel මොකද ගන්න ඕනේ? subscribe කරන්න. අපි යනවා. එහෙනම් ඉතින් තවත් ලස්සන ක්‍රියේටිව් වීඩියෝ එකකින් හැම වෙනම බලාපොරොත්තු වෙන්න. අදට අපි ඔය කට්ටියකින් සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම වීඩියෝත් එක්ක එකතු වෙලා හිටියට බොහොමත්ම ස්තුතියි. තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. RAT YouTube channel එක subscribe කරන්න.